උත්තරපස වන්නනා උතුරු සභ්‍යත්වයේ සාකච්ඡාමය අඩහෝරාව. සුබ දවසක් සියලු දෙනාටම. උත්තරපස වන්නනා උතුරු සභ්‍යත්වයේ සාකච්ඡාමය අඩහෝරාව දේශනමාලාවේ තවත් එක් අඩහෝරාවක් වර්ණවත් කරන්න අද දවසේදී ඉතා සුවිශේෂී පුද්ගලයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ව විද්‍යාඥ ආචාර්ය කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා තමයි අද අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එතුමා පුරා සත්ව විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතෙක්. එතුමා අද දවසේ අපිත් එක්ක අඩහෝරාවක් පුරාවට අපිත් එක්ක සාකච්ඡා කරලා කොහොමද මේ පුරා ජෛව විවිධත්වය නිර්මාණය වුණේ කියන එක සම්බන්ධයෙන් කතා කරන්න එතුමාද අපේ මැදිරියට සම්බන්ධ වෙලා තියෙනවා. සාදරයෙන් එතුමාව පිළිගන්නවා. අයබෝවන් සර්. අයබෝවන්. මට අහන්න කැමතියි ඔබතුමාගෙන් ඉස්සෙල්ලාම පළමුවෙන්ම මේ ඇත්තටම ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද? වර්තමානයේ ජෛව විවිධත්වය කොයි වගේද නිර්මාණය වෙලා තියෙන්නේ? ඔබතුමාට ඒ සම්බන්ධයෙන් මොන හරි අදහසක් තියෙනවද? දිනති දැන් මේ ජෛව විවිධත්වය කියලා කිව්වහම මේ වචනේ අපිට ආවේ අපි තමයි මෑතකදී කියලා අපිට ආවේ. නමුත් මේක ලෝකෙට ආවේ නම් 1970 දශකයේ අන්තිම කාලේ. හැබැයි ලංකාවට ආවට පළක් වෙලා විගත්තම කියනවා. ඒ කියන්නේ පාසල් පොත් වලට ගිය තුනක්ම පළක් වෙලා. මේක ලෝකයට වැඩිපුරම සාකච්ඡා කරන වචනයක් තමයි ජෛව විවිධත්වය කියලා කියන්නේ. ඔබ රාත්‍රී කාලේ රේඩියෝ එකේ හරි නැත්නම් රූපවාහිනියේ හරි මේ ප්‍රවෘත්ති බලනවා නම් එහෙම අනිවාර්යයෙන් මේ වචනේ කොතරම් කාලෙකදී පාවිච්චි වෙනවා. ඒ වගේ මේ වචනේ අර්ථය හරියාකාර තේරුම් නොගෙන ක්‍රියා කිරීම නිසා සමහර අවස්ථාවලදී ආණ්ඩු පවා පෙරලෙන්න පුළුවන්. හරිද? එතකොට ලොකු අය පුටු වලින් නිරපන්නත් පුළුවන්. ඔන්න වගේ ප්‍රබල වචනයක් ජෛව විවිධත්වය කියලා කියන්නේ. ජෛව විවිධත්වය පුරා ජෛව විවිධත්වය වචන දෙකක් තියෙනවා. දැන් ජෛව විවිධත්වය කියලා කියන්නේ ඇත්තටම බැලුවොත් එහෙම මේක විද්‍යානුකූල විග්‍රහ කරලා ජෛව විවිධත්වය යනු ශාක සහ සතුන්ගේ විවිධත්වය. ඊළඟට ඒ දෙකේම තියෙන ජානවල වූ විවිධත්වය. තුන්වෙනි එක තමයි ජීවීන්ට ජීවත් වෙන්න තියෙන පරිසර තත්ත්වයන් එහෙම නැත්නම් වාසස්ථාන නිකේතනවල වූ විවිධත්වය. ඉතින් ඔන්න ඕක තමයි ජෛව විවිධත්වය කියලා කියන්නේ. එතකොට මම තාක්ෂණික පැහැදිලි කරන්න මොකද මේ විද්‍යාත්මක පැහැදිලි කළ යුතුයි බව. එතකොට මේ ජෛව විවිධත්වය කියන එක ලංකාවට සුවිශේෂී වචනයක්. හේතුව තමයි ශ්‍රී ලංකාව පිටලා තියෙන්නේ සමකයට හරියටම පුගාක කිට්ටුවට. සමකය කියලා කියන්නේ බිඳුවේ රේඛාව. මේ සමකයට පිටලා සමකය යට තියෙන නැත්නම් සමකය කියන මේ බෙල්ට් එකේ තියෙන රටවල් සියල්ලටම පාහේ ජෛව විවිධත්වය තාමත් ඉහළ මට්ටමකින් දීලා තියෙන ස්වභාව ධර්මයන් විසින්. ඒ කියන්නේ මොකක්ද එතකොට? ලොකු විශාල සංඛ්‍යාවක් ජීවීන් ජීවත් වෙනවා ඒ සමකය ආසන්නයේ. ජීවිත කියලා කිව්වහම ගස්කොළන් සහ සතුන් දෙගොල්ලම. ඊළඟට ගස්කොළන් සහ සතුන් ගොඩක් ඉන්න නිසා ජෛව විවිධත්වය ඒවලට තියෙන විවිධත්වය කියන්නේ ජානවල වූ විවිධත්වය වැඩි. ඒතකොට ජානවල වූ විවිධත්වය වැඩි විශේෂ සංඛ්‍යාවක් වැඩි. ඒ වගේම ඒ සතුන්ට ජීවත් වෙන්න තියෙන වාසස්ථාන සංඛ්‍යාවත් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඒකට මේ තුන් ආකාරයෙන්ම ඉහළ මට්ටමක තිබීම හේතුව නිසා තමයි අපි කියන්නේ ජෛව විවිධත්වය ඉහළ රටක් කියන එක. එතකොට දෙවිත් අපි මේ සාකච්ඡාවේදී අපි දෙපාර්ශ්වයක් බලනවා. දෙපාර්ශ්වය තමයි පුරාණ ජෛව විවිධත්වය. දැන් දෙවිති අහලා තියෙනවා ජුරාසික යුගය. එහෙම නැත්නම් ක්‍රෙටේසියස් යුගය කියලා එක යුග. මේ යුගවල ජීවත් වුණා ඩයිනෝසෝස්ලා. ඒ කියන්නේ අද අපි එළියට ගියොත් ඔබ හවස 5ට 5:00ට 6ට එළියට ගියොත් ඔබට පේනවා හසේ වවුලෝ පියාඹනවා. ඊළඟ ඔබට විල්පත් වල ගියොත් ඔබට පේනවා කොටි මේ යනවා පොළව උඩ අලි යනවා වඳුරු යනවා. ඊළඟ වතුර මුහුද ගාවට ගියොත් පේනවා මුහුදේ ඉන්නවා තර්මස් ඩොල්ෆින්. ඒතර මේ තුන්ගොල්ලම ක්ෂීරපායි. අපි දැන් මේ කියමු තුන්ගොල්ලම. ඒ වගේ තමයි ජුරාසික ක්‍රෙටේසියස් යුගයේදී ඔය ස්ථාන තුන වායව භෞමික සහ ජලජ පරිසර පද්ධති තුන වෙන් කරගෙන හිටියේ උරගයෝ.
උරගයන්ගේ විශාල විවිධත්වයක් තිබුණා. අහසේ පියාඹන උරගයෝ හිටියා, මුහුදේ පීනන උරගයෝ හිටියා, ගොඩබිම දුවන උරගයෝ හිටියා. ඒකට ඒගොල්ලෝ නමුත් අද ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අද ඒක ශිරපයි දැහැගෙන තියෙන ඒ ස්ථානය. එතකොට බලන්න මේ යුග දෙකක කොච්චරනම් විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවද? ඔන්න ඕවා ඔක්කොම සමස්තයක් වශයෙන් ගත කරලා අපි අධ්‍යයනය කරන්නේ පුරා ජෛව විවිධත්වය හෝ ජෛව විවිධත්වය කියන මාතෘකාව යටතේ. ඒ කියන්නේ පුරා ජෛව විවිධත්වය වෙන්න පුළුවන්, ජෛව විවිධත්වය වෙන්න පුළුවන්. මේ මොන මාතෘකාව යටතේත් අපි මේ සාකච්ඡා කරන්නේ අසීමිත තමගේ ජීවිත කාලයේදී නිම කරන්න බැරි විෂය දෙකක් තමයි ඔන්න විෂය දෙක. ඉතින් මම හිතන විදිහට දීති මම ඔයාලට සාධාරණ කිසි කරා ඔයගේ ප්‍රශ්නෙට මම සාධාරණ උත්තරයක් දුන්නා කියලා හිතනවා. ඇත්තටම සර් ප්‍රමාණවත් පිළිතුරක් අපිට ලැබුණා ඇත්තටම. ඇත්තටම මට ඔබතුමාගෙන් නැවතත් දැනගන්න කැමති දැන් ඔබතුමා ජෛව විවිධත්වය කියලා කියන්නේ මොකක්ද? පුරා ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියන එක අපිට පැහැදිලිවම සාධකත් එක්ක ඔබතුමා විස්තර කරා. ඇත්තටම ශ්‍රී ලංකාවේ උතුරු කලාපය අපි ලංකාවේ විවිධ කලාප ගැන අපි ජෛව විවිධත්වය පිළිබඳව කතා කරනවානේ. එතනදී අවධානයට ලක් නොවුණු කලාපයක් තමයි මේ උතුරු කලාපය කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ උතුරු කලාපයේ ජෛව විවිධත්වයේ තියෙන සුවිශේෂීතා මොනවද? ඒ කියන්නේ සුවිශේෂී වෙන්න මොනවද තියෙන ලක්ෂණ කියන එක විස්තර කළොත් ඔබතුමාගේ අදහස කොයි වගේ? ඒතර උතුරු පළාත කියලා අපි සැලකුවොත් එහෙම අපිට උතුර කියන එක ආකාරයකින් ගන්න එක තමයි දේශපාලන මායිම. උතුර කියන ප්‍රදේශයේ දේශපාලන මායිම එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලංකාව කියන දූපතේ උතුර හරිය. ලංකාව කියන දූපතේ හරි මැදින් හරස්සත ඉරක් ගහුවොත් අපි හිතමු ඒකත් උතුර. යට කොටස දකුණ. මම ගණන් ටිකක් ලොකු වපසරියක්. ඒ කියන්නේ ලංකා සිස්ටමේ හරියටම මැදින් ඉරක් අඳිනවා මේ හරස් අතර පොළොවට සමාන්තරව උඩු කොටස මම ගන්නම් උතුර කියලා. උතුර. ඒකට ලොකු ප්‍රදේශයක් තියෙනවා. දැන් මේක තියෙන මේ ඉතාමත්ම මේ සිත් ගන්න සුළු දේ තමයි මීට අවුරුදු ගණනාවකට කලින් මේ අපේ ශ්‍රී ලංකාවයි ඉන්දියාව කියන මේ ත්‍රිකෝණාකාර ගොඩබිමයි තිබුණේ දක්ෂිණාන්තරයට ගෑවි. දැන් දක්ෂිණාන්තරය කියලා කියන්නේ දකුණේම ලෝක ගෝලයේ යටම තියෙන මේ ගොඩබිම. ඒක ඔතන තිබුණේ ඕක. ඒ කියන්නේ මේ අවුරුදු මිලියන 65කට කලින් තිබුණේ දක්ෂිණාන්තරයේ අපි ගෑවි හිටියේ. ඒතකොට අපි ළඟම හිටියා දකුණු ඇමරිකාව හිටියා. අපි කිට්ටුවට අපිට අපේ ස්පර්ශය ලැබෙමින් හිටියා දකුණු ඇමරිකාව. අප්‍රිකාව යට කොටස අපිත් එක්ක හිටියේ ස්පර්ශ වෙමින්. ඊළඟට මඩගස්කාර කියන දූපත. එතකොට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට තිබුණා. ඊට අමතරව ඕස්ට්‍රේලියාව තිබුණා. ටිකක් හිතන්නකෝ දැන් මේ අවුරුදු මිලියන 65කට කලින් අපි හිටියේ දක්ෂිණ ධ්‍රවයේ හරියේ. දැන් අපි ඉන්නේ සමකයට යටින්. කොච්චර දුරක් අපි ඇවිල්ලා තියෙනවද මිලියන 65ක කාලයක් තුල. ඒ වගේම අපිත් එක්කලා හිටියේ දකුණු ඇමරිකාව ගියා හුඟක් ඈතට ලෝකේ දකුණු ප්‍රදේශයට ගියා. දකුණු කියන්නේ බටහිර ප්‍රදේශයට. අප්‍රිකාවත් අපෙන් ඈත් වුණා. ඕස්ට්‍රේලියාවත් ඈත් වුණා. ඊළඟට මඩගස්කාරයත් ඈත් වුණා. අපි ඉන්දියාවයි එකතු වෙලා ආවා චාපාකාර ගමන් මාර්ගයකින් මේ උඩ කොටසට. ඒ ආපු වේගය කොච්චරද කියලා කිව්වොත් ඒක මිනිය නොහැකි වේගයක්. විද්‍යාඥයෝ කියනවා මේ ඉන්දියාවයි ලංකාවයි එකතු වෙලා හැදිච්ච මේ ඩෙකන් ගොඩබිම මේ නිකන් මෙහෙම බලනකොට ගමන් කරලා පේනවායි කියලා. පේුණායි කියලා ඒ කාර්යය හිටියේ කවුරු හිටියනම් නොතේක මිනිස්සු හිටියේ නෑනේ. ඒක එච්චර වෙගෙන් ගිහලා තියෙනවා. ඒ කියන්නේ ආචාර්යතුමනි එහෙම වෙන්න මොනවා හරි සාධක බලපාලා තියෙනවද? සාධක කවුරුත් දන්නේ නැහැ මොකද්ද කියලා. මේ විද්‍යාඥයෝ කියන්නේ ලෝකයේ වේගින්ම ගමන් කරපු ගොඩබිම තමයි කියලා මේ ඉන්දියාව ශ්‍රී ලංකාවයි. එච්චර වේගෙන් ගියයි කියලා ඒක ගිහිල්ලා දැනට ලෝකයේ අපි දැන් ලෝකයේ සිස්ටම් තියෙනවානේ. ඒ සිස්ටමේ අපි ගන්න ජාවා සුමාත්‍රා බෝනියෝ දූපත් තියෙන්නේ. ඒ දූපත් වල වැඩිගෙන ඒක ආවා යුරේසියාව කියන හරියට. ඒකට හරියටම දැන් අපි අද දේශපාලන වශයෙන් රුසියාව කියන හරියේ යටකොටසට බෙද ගිහිල්ලා වැදුනා. වැදිච්ච පාර මහා කලබල ගොඩාක් සිද්ධ වුණා. එතකොට මොකද්ද මේ හිමාලය කඳු වැටිය අපිට ගන්න ගොඩට උඩට පත් වුණා. දෙකෙන් කොටස වෙනස්කම් සිද්ධ වුණා. නමුත් ලොකුම සිද්ධියම තමයි හිතාගන්න බැරි ප්‍රමාණයක් ගංගා ඇති වුණා මේක නිසා. ඒ ගංගා ඔක්කොම ගලන්න බහිනේ අර බෙන්ගාල් බොක්ක කියන හරියෙන් තමයි. වතුර එන ප්‍රමාණය කියා නිම කළ නොහැකි ප්‍රමාණයක් වතුර එනවා දැන්. ඒතකොට මේ සිද්ධිය ඔක්කොම සිද්ධ වුණේ කොහෙද? සිද්ධ වෙන්නේ කොහෙද? ඔන්න ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන ඔය කොටස තමයි.
එතකොට විවිධත්වය ශ්‍රී ලංකාව සහ මේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයත් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයත් එකට ගත්තොත් එහෙම අපිට තියෙනවා තාමත් හරියට හොයාගෙන නැති සම්බන්ධතා ගොඩක්. මම නිකන් කියන්න කීපයක්. දැන් ඔබ හිතන්න ඉන්දියාව අර තුමුලස් කොටස තියෙනවානේ. ඒකේ හරියටම මැදින් බෙදුවොත් එහෙම උඩ පැත්තට නැගෙනහිර පැත්ත සහ බටහිර පැත්ත දෙකක් තියෙනවා. ඒක නැගෙනහිර පැත්තයි ශ්‍රී ලංකාවේ නැගෙනහිර භාගයයි සම්බන්ධ වෙලා තිබුණ එකට. හරිද? එතකොට ඒකේ ඉතුරු කොටස තමයි බටහිර කොටසයි ඉන්දියාවේ බටහිර කොටසයි ශ්‍රී ලංකාවේ බටහිර කොටසයි එකට සම්බන්ධ වෙලා තිබුණේ. ඒක කොහොම වුණාද කියලා තාම හරියටම හොයාගන්න නැහැ. ඒ වගේම ලංකාවේ පුත්තරම හරියට උඩින් තියෙන මන්නාරම ඔය මන්නාරමේ පොළොව මුහුද යට තියෙන පොළොවට සම්බන්ධ වෙලා ලොකු වැසිවනාන්තරයක ලකුණු ඒක ලොකු වැසිවනාන්තරයක නටබුම් තියෙන පොළොව යට තියෙනවා. ඉතින් මේ සමස්තය ඇත්තටම කොහොමද සිද්ධ වුනේ කියන එක හරි ප්‍රශ්නයක් නේ. ඉතින් විද්‍යාඥයෝ හැම දෙයකටම උත්තර හොයාගන්න නැහැ. හැබැයි එහෙම තියෙනවා. ඊළඟට දිනදී මේ මෑතකදී අපි පරීක්ෂණ කරනවානේ. අපි පරීක්ෂණ කරනකොට අපිට උමනාවක් තිබුණා මේ ලංකාවයි ඉන්දියාවයි අතර තිබිච්ච ජීවිතයේ සම්බන්ධතාවය හොයන්න. ඉතින් අපි රටවල් දෙකේම ලංකාවෙත් ඉන්දියාවෙත් දෙකේම අන්න බලන්න අපි ගත්තා මිරිදියේ ඉන්න කූනිස්සෝ. ඊළඟට චූටි ගෙම්බ විශේෂ. පොළොව යට ඉන්න සර්පයෝ. ඊළඟට මාළු මිරිදිය මාළු ඔය බුලත් අපේ වගේ මාළු සමහර සර්පයෝ කටුසු අරගෙන අපි මේ ප්‍රධාන කාණ්ඩ 5ක් විතර අරගෙන ඒ පහේ අපි බැලුවා දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතර තිබිච්ච සම්බන්ධතාවය සතුන්ගෙන් කොච්චර කාලයකට කලින් තිබුණාද කියන එක. ඒකෙන් හෙළිවෙච්ච දේ තමයි මේ අනාදිමත් කාලයක ඉඳලා සත්තු එහාටත් මෙහාටත් මාරුණා. ඒ කියන්නේ උතුරු මේ දකුණු ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් අතර මාරු වුණා. හැබැයි උනාට ඒක කාල පරිච්ඡේදයක තුල ඒක කාල පරිච්ඡේදයක් ආවා. ඒක අතිශයම වියලි. ඒ කියන්නේ යාපන අද්වීපයේ සම්පූර්ණ වියලි. ඒ වගේම දකුණු ඉන්දියාව සම්පූර්ණ වියලි. දැන් සත්තුන්ට ඔබ යන්න බැරි වුණා. ඉතින් මේ උතුරු සහ ශ්‍රී ලංකාවේ උතුරේත් ඉන්දියාවේ දකුණේත් මේ ත්‍රිවිධ මේ සම්බන්ධතාවය සහ සම්බන්ධතාවය කඩවීම අපිට හරියටම කියන්න බෑ. තාම වුණත් කරන පරීක්ෂණ අනුව ඒක කොහොමද සමහර කොච්චර කාලයකට කලින්ද පස්සේ සිද්ධ වුණේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි මොක වුණත් වෙලා තියෙන දේවල් හැටියට බැලුවොත් එහෙම මේට අවුරුදු ලක්ෂ 5කට 6කට පමණ කලින් මේ රටවල් දෙක අතර හුවමාරු වුණා සිංහියෝ. මේ රටවල් දෙක අතර හුවමාරු වුණා ව්‍යාඝ්‍රයෝ. මේ රටවල් දෙක අතර හිපොපොටේමස් එහාට මෙහාට ගියා. රයිනෝසිරස්, අලි, ගවරු ගියා. හැබැයි උනාට අර මම ඉස්සරහ කිව්ව පොඩි සත්තුන්ට යන්න බැරි වුණා. මොකද ඒ පොඩි සත්තු හරි සංවේදී වැසිවනාන්තර වලට. අර මම කියපු ලොකු සත්තුන්ට ඒක ප්‍රශ්නයක් වුණා. ඒගොල්ලෝ ඔබ ගියා. ඉතින් මේක තමයි ඔය අතන්සේ සම්බන්ධතාවය. ඊළඟට ගත්තොත් එහෙම දැන් ඔබ දන්නවනේ මේ සතෙක් කියනවා මුහුදු ඌරා කියලා. ඒ මුහුදු ඌරා ලෝකේ හැමතැනම නැහැනේ. ඒ මුහුදු ඌරා ප්‍රධාන වශයෙන්ම ඉන්නේ ලෝකේ අපේ මන්නාරම සහ ඔය පෝක් සමුද්‍ර අතර තියෙන කලාපේ ඉන්නේ. මොකද ඒ හරිය මුහුද නොගඹුරුයි. නොගඹුරු වගේම ඒ හරිය තියෙනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා සී ග්‍රාසස් කියලා. සී ග්‍රාසස් කියලා කොට ඒක තලකොළයක් නෙමෙයි. ඒක මුහුදු පැලෑටි జాතියක්. ඒ මුහුදු පැලෑටි ඒ නොගඹුරු මන්නාරම් ප්‍රදේශය දිගට වැවිලා තියෙන හරියටම තලකොළ පිට්ටනිය වගේ මුහුද යට. අන්න ඒව ආහාර ගනිමින් ජීවත් වෙන මුහුදු ඌරා කියන සතා ඉන්නව නෝය හරිය. දැන් මුහුදු ඌර බලන්න කාට හරි අවශ්‍ය නම් එයා ලෝකෙම ඉන්න ඕනේ ප්ලේනයක් අරගෙන ඔන්න ඔය මන්නාරම බොක්ක කියන හරියට. එතන තමයි සත්තු ඉන්නේ. හැබැයි ලෝකයේ අද කියනවා මේ සතා අතිශයම දුර්ලභ වන්දවීමේ තර්ජනට තාමත් දැඩි ලෙස මුහුණ පාලා තියෙන දැඩි ලෙස ආරක්ෂා කළ යුතු සතෙක් හැටියට නම් කරලා තියෙන මුහුදු ඌරාව. හරි. ඊළඟට දේ තමයි ඊළඟට හුඟක්ම සිත් ගන්න සුළු දේ තමයි ඔය මුහුදු මට්ටමේ උස් පල්ලෙහා වීම සහ පෝක් සමුද්‍ර සංධියේ මේ මුහුද යට ගිලා බැසීම ආදී හේතුන් මත ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් මයෝසීන කාල පරිච්ඡේදය තුළදී ආයි වෙගුණා සදාටම එකතු නොවෙන්න. නමුත් ඊට කලින් ඒ ගොඩබිම් දෙක එකතු වෙලා තිබුණේ. මම හිතන්නේ ඔය තමයි ඔය ජයදත්ත ගැන අපි අධ්‍යයනය කරන්නේ. ඉතින් හුඟක් දේවල් තමයි අධ්‍යයනය කරන්නේ. මේක අලුත් විෂයක් ශ්‍රී ලංකාවට විශේෂයෙන් අලුත් විෂයක්. කරන්න තියෙන දේවල් හුඟක් ඉහළයි පරීක්ෂණ මට්ටමේ බැලුවොත් එහෙම හුඟක් හොඳ ප්‍රතිඵලත් මේ වෙනකොට ලැබිලා තියෙනවා. අතරම කියනවා. බොහොම ස්තුතියි ආචාර්යතුමනි.
ඔබතුමා මුලදී සඳහන් කරා මේ ජෛව විවිධත්වය ගැන කතා කරනකොට විශාල සත්තු තමයි එහාට මෙහාට ගියේ. නමුත් කුඩා සත්තුන්ට එහෙම යන්න හැකියාවක් ලැබුණේ නැහැ කියලා. ඔව්. ඇත්තටම ඒකත් එක්ක අලලලා මේ වර්තමානයේ උතුරු කරේ ජෛව විවිධත්වය කවර ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවද කියලා ඔබතුමාගේ අදහස කොයි වගේ? මුළු ලංකාවම ගත්තොත් එහෙම ඇත්තටම කියනවා නම් ජෛව විවිධත්වය මේ අද තියෙන මට්ටමට තීරණය වුණේ මීට අවුරුදු අඩුම ගානේ 50,000කට කලින්. ඒක අපේ තෙත් කලාපීය වනාන්තරවල කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. සිංහරාජ හෝටන් දැන්න අනිත් වගේ වනාන්තරවලින් අපේ මේ වර්තමාන අවුරුදු මේ අපි මේ දැන් අපි දකින ජෛව විවිධත්වය මීට අවුරුදු 50,000කට කලින් තීරණය වෙච්ච බව. ශ්‍රී ලංකාවේ උතුරු මැද ඒක අනුරාධපුරය ගත්තොත් සහ යාපන මාර්ගද්වීපය උතුරු කලාපයේ ජෛව විවිධත්වයත් ඒ හා සමාන කාලයකට කලින් තමයි තීරණය වෙලා තියෙන්නේ. ලංකාවේ උතුරු කොටස බැලුවොත් එහෙම උතුරු කොටස අතු කරන වියලි. වර්ෂාව අඩුයි. ඒකට වැස්ස ලැබෙන්නේ ඊසාන දිග මෝසමෙන්. ඊළඟට නිත දිග මෝසම වැස්ස අඩුවෙන් තමයි දෙන්නේ උතුරු පළාතටත් උතුරු පළාතටත්. ඒ අනුව ගත සමස්තයක් වශයෙන් වියලි වර්ෂාපතන අඩු ප්‍රදේශයක් තමයි ලංකාවේ උතුරු ප්‍රදේශය කියලා කියන්නේ. දැන් මෙතනදී අපිට ගත්තොත් එහෙම පැහැදිලිවම පේනවා අපිට උතුරු මැද පළාතේ වැඩිපුරම කුඹුරු තියෙනවා. ඒ කුඹුරු කියලා කියන්නේ එක්තරා ආකාරයක වගුරු. එක්තරා භූත්‍යස්සේ එක්තරා කාලපරිච්ඡේදයක වගුරු තමයි ඒවා. ඊළඟ ගොඩබිම් ප්‍රදේශ තියෙනවා. ඊළඟට කලපු තියෙනවා. ඊළඟට ලුණු ලේ වායන් සඳහා සුදුසු නොගැඹුරු කලපු වතුර තියෙනවා. කලපු බිම්. ඊට අමතරව කැලෑ තියෙනවා. ඒ කැලෑ ඇත්තටම කියනවා නම් ඒ කැලෑ අයිති වෙන්නේ නිවර්තන වනාන්තර වලට. නිවර්තන වනාන්තර උනත් ඒවා ඇත්තටම කියනවා නම් බැලුවොත් එහෙම මේ මොනවද මේ අපි කියනවට මෝසම් වනාන්තර කියලාත් කියනවා. ඒ මෝසම් වනාන්තර වල හැම ගහක්ම අවුරුද්දේ කොළ නැත්නම් කොළ පැහැ දරන්නේ නැහැ. සමහර ගස් තියෙනවා කොළ හලනවා. ඒතකොට ඒ කියන්නේ වේලෙනවා. ඉතින් ඒ කියන්නේ එතකොට සමහර ගස් කොළ තියාගෙන කොළ පැහැ තියාගෙන ඉන්නවා. සමහර ගස් කොළ හලලා දුමුරු පැහැයක් ගන්නවා. එතකොට හැබැයි උනාට ඒක තමයි ඒ වැස්ස අඩු කලාපවල තියෙන ගස් තියෙන ස්වරූපය. ඊළඟ කතාව තමයි ඒ උතුරු පළාතේ විශේෂම ජල වාහන පද්ධතියක් හැටියට මල්ලතුවේ ගන්න පුළුවන්. මල්ලතුවය බියලි කලාපයේ හරහා ගලන ගඟක්. එතකොට මල්ලතුවේ තියෙන මේ අපි දකින සුන්දරභාවයට වගේම තව දෙයක් තියෙනවා. මල්ලතුවේ හරහා කුඹුක් ගස් විශාල වශයෙන් තවත් ගස් තියෙනවා. ඒ ගස් මල්ලතුවේ වහගෙන හදලා තියෙනවා කැනපි එකක්. අපි කැනපියකට කියනවා වියන කියලා. ඒ වියන ස්තරය එතගේ ගඟ දිගේ තියෙන ඒ කැනපි එක ඇත්තටම කිව්වොත් එහෙම සත්තුන්ටයි මිනිසුන්ටයි දෙගොල්ලන්ටම සිසිලසිය පහස ලබා දෙන පරිසර පද්ධතියක්. මොකද ඒකත් පරිසර පද්ධතියක් නේ ඒකත්. ඒ නිසා ශ්‍රී ලංකාවට උතුරු ඉඳලා එන පක්ෂීන් එන්නේ රාත්‍රී කාලේ. ඒ රාත්‍රී කාලේ එන්නේ හේතුව තමයි සූර්යාලෝකයෙන් බේරෙන්න. දැඩි සූර්යාලෝකයෙන් බේරෙන්න. ඒ කුඩු රාත්‍රී කාලේ ගමන් කරනවා ඉන්දියානු වෙරළ තීර දිගේම. ඇවිල්ලා අපේ පෝක් සමුද්‍ර සංධිහාරයේදී ඒගොල්ලෝ රංචු ගහිලා ලංකාව ඇතුලේ එක කොටසක් යන මල්ලතුව දිගේ අනුරාධපුර ප්‍රදේශයට. තව කොටසක් ගමන් කරලා ඊට පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා කැලණි ගඟ දිගේ යන ඇතුළට. තවත් කොටසක් වෙරළ තීර දිගේ කොළඹට ඇවිල්ලා කොළඹ හරියෙන් කළුතර හරියෙන් කළුගඟ දිගේ යන ඇතුළට ඔයගේ ගංගා දිගේ ඇතුළට යනවා. ඉතින් මේ අපි මේ සාකච්ඡා කරන මේ උතුර සහ මේ උතුරු මැද කලාපයේ තියෙන මේ ගංගා පද්ධතිය පක්ෂීන්ට ගමන් කරන්න තවත් සුදුසු ගමන් මාර්ග හදනවා. ඒ වගේම මිනිසුන්ටත් ඔබ යාමට සුදුසු පයින් යන සුදුසු මාර්ගයක් තමයි මෙන්න මේවා. ඉතින් ඇත්තම කියලා බැලුවොත් එහෙම හේන් වගාවට සුදුසු බිමක් තියෙනවා උතුරු සහ උතුරු මැද පළාතේ. හරිද? ඊළඟට කුඹුරු වගාවට සුදුසු බිමක් තියෙනවා. ඊට අමතරව බැලුවොත් එහෙම ඇත්තටම කිව්වොත් එහෙම මනුෂ්‍යයාට ජීවත් වීමට සුදුසු වාතාවරණයකුත් තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකාවේ මේ උතුරු අර්ධය බැලුවොත් එහෙම පරිසර විද්‍යාත්මකව ඉතාමත් වෙනස් වෙන එකිනෙකට වෙනස් තත්ත්ව ගණනාවක් නියෝජනය කළද
ඒ හැම එකක්ම වගේ මනුෂ්‍යයාට ජීවත් වීමට සුදුසු ස්ථාන නිර්මාණය කරලා තියෙනවා. අවුරුද්දකට සැරයක් ඊශාන්තික මෝසමේ එන වතුරෙන් පිටාරේ ගැලීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගංගා පිටාරේ ගලනවා. ගංගාවක් පිටාරේ ගලනවා කියලා කියන්නේ ඒ ගඟ වතුර බැහැලා ගියාට පස්සේ සෑහෙන ගඟ දෙපැත්ත පෝෂණය ලබනවා රොන් මඩ වලින්. සොගා කිරීමට ඉතාමත් සුදුසු මට්ටමක් වෙනවා ඊට පස්සේ කාලෙම. බැලුවොත් එහෙම. ඉතින් මේ හැම දෙයක්ම බැලුවොත් හැම දෙයක්ම සතුන්ටත් මිනිසුන්ටත් හිතකර අයුරින් බලපානවා මේ භූමිය තුළ. ඉතින් උතුර සහ උතුරු මැද පළාත ඇත්තටම කියනවා ලංකාවේ දකුණු පළාත වැඩි වෙනස්. වැස්ස සීමා සහිතයි. ඒ වගේම අනිත් පැත්තට පස්ස ඉතාමත් සරුසාරවත්. ඔබ හිතන සිංහරාජ වනාන්තරය ගත්තොත් සිංහරාජ වනාන්තරයේ පස හරිම සාරවත් කියලා. සිංහරාජ වනාන්තරයේ පස පොඩ්ඩක්වත් සාරවත් නැහැ. සාරවත්ම පස් තියෙන්නේ ලංකාවේ බැලුවොත් එහෙම උතුර සහ උතුරු මැද පළාතේ තමයි. ඒ කියන්නේ ගොවිබිම් වලට සුදුසු පස් තියෙන්නේ ඔන්න ඔය කලාපේ. ඉතින් මේ ජෛව විවිධත්වය මනුෂ්‍යයා මේ ඔක්කොම අපි මේ ඔක්කොම එකට සලකා බැලුවොත් එහෙම උතුරු සහ උතුරු මැද ප්‍රදේශය ලංකාවට ලැබිච්ච සබහාධර්මයෙන් ලැබිච්ච අතිශයම ඉහළ මට්ටමේ වැදගත්කමක් තියෙන දායාදයක් වශයෙන් සලකන්නට පුළුවන්. ඒක නිසා එහි ජෛව විවිධත්වයත් ආරක්ෂා කරන ගමන් අපි අපගේ ජීවිතත් ගත කිරීමත් එම සම්පත් මින් මතු තමයි ඉදිරියට එන පරම්පරාවලට ඉතුරු කර දීමත් වැදගත් කියලා මම දිනති කියන්න කැමතියි. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. ඇත්තටම මේ අඩහෝරාවක කාලයක් පුරාවටම ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද? වර්තමාන ජෛව විවිධත්වය කොයි වගේද? උතුරු කරේ ජෛව විවිධත්වය කොයි වගේ ආකාරයකටද නිර්මාණය වුණේ කියලා මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට සහ නරඹන්නන්ට ලොකු අවබෝධයක් ලැබුණා. ඇත්තටම මෙතුමා සත්ව විද්‍යාව ඒ වගේම පුරා ජෛව විද්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න ප්‍රාමාණිකම විද්වතෙක් විදිහට කියන්න පුළුවන්. එතනදී අපිට ලැබුණු විස්තර ඒ තරම්ම වටිනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඇත්තටම අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වීමත් එක්ක මේ උත්තර පස්ස වර්ණනා උතුරු සભ્યත්වයේ සාකච්ඡාමය අඩහෝරාව ශාස්ත්‍රීය දේශනමාලාව අදට නිමවට පත් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අද අපි වැඩසටහන නිමා කරනවා. සුබ දවසක් සියලු දෙනාට.